ඔන්න මේ කතාව කාලයෙන් කාලයට සැඟවී ගිය එක්තරා පුරාණ රාජධානියක් ගැනයි. සියලුම සැප සම්පත් වලින් පිරුණු ඒ රාජධානියේ රටවැසියෝ එදිනෙදා තමන්ගේ වැඩ කරගෙන සතුටින් ජීවත් වුණා. මේ රාජධානියට හොඳ රජතුමෙක් සහ රැජිනක් හිටියා. මේ දෙන්නා පුත් කුමාරයෙක් බලාපොරොත්තුවෙන් දෙවියන්ට ගොඩක් පූජා පැවැත්වුවා. නමුත් රැජින බිහි කළේ රන්වන් පාට නාග කුමාරයෙක්. මේ ගැන අහලා රටවැසියන් බිය වෙයි කියලා හිතපු රැජින තමන්ගේ පුත් කුමරුව හොර රහසේ ඇතිදඩි කරන්න තීරණය කළා. රැජින කුමාරයාට නාගබණ්ඩාර කියලා නම තිබ්බා. පුරසඳ පායගෙන ආපු රාත්‍රියක කුමාරයා තමන්ගේ සර්ප චර්මය ඉවත් කළා. ඒ වෙලාවේ ලස්සන රූමත් තරුණයෙක් මෙතන පෙනී සිටියා. මේ අසිරිමත් දර්ශනය දුටු රැජින තමන්ගේ පුතා මනුෂ්‍යයෙක් කියලා හිතලා ගොඩක් සතුටු වුණා. එදා ඉඳලා කුමාරයා මනුෂ්‍යයෙක් විදිහටත් හොර රහසේ සර්පයෙක් විදිහටත් ජීවත් වුණා. මේ අතර අසල්වැසි රාජධානියක ලස්සන කුමාරිකාවක් ජීවත් වුණා. ඇය ලස්සන මල් බලමින් මල්වතු උයන්වල ඇවිදිමින් විනෝද වුණා. මේ විදිහට උයනේ සෙල්ලම් කරමින් ඉන්න කුමාරිකාව ලස්සන විලක් දැකලා නාන්න හිතිලා වතුරට බැහැලා සෙල්ලම් කරන්න පටන් ගත්තා. මේ අතර නාගබණ්ඩාර කුමාරයෙක් විදිහට වෙස් වලාගෙන කුමාරිකාව සෙල්ලම් කරන දිහා බලාගෙන හිටියා. කුමාරිකාව දැක්ක ගමන්ම කුමාරයාට ඇය කෙරෙහි ලොකු ආදරයක් ඇති වුණා. කුමාරයා නිතරම මනුෂ්‍යයෙක් විදිහට කුමාරිව මුණ ගැහෙන්න ගියා. මේ විදිහට මේ දෙන්නගේ ආදරය හොර රහසේම වර්ධනය වුණා. කුමරියත් නාගබණ්ඩාරට තමන්ගේ පණ වගේ ආදරය කළා. අවසානයේදී මේ දෙදෙනාගේ විවාහය සිද්ධ වුණා. කුමාරිකාවත් නාගබණ්ඩාරත් සතුටින් මාලිගාවේ ජීවත් වුණා. නමුත් මේ සතුට වැඩි කල නම් පැවතුනේ නැහැ. ඔන්න දවසක් කුමාරිකාවගේ සේවිකාවෝ ටික ඇඳ යට සඟවලා තිබ්බ නාගබණ්ඩාරගේ සර්ප චර්මය හොයාගත්තා. එයාලා ඒක දැකලා ගොඩක් බය වුණා. ඊට පස්සේ ඉක්මනින්ම ගින්දරට දාලා පුච්චලා දැම්මා. මේ නිසා කුමාරයාට තමන්ගේ සැබෑ ස්වරූපය නැති වෙලා ගියා. කුමාරයාට සිද්ධ වුණේ අර්ධ නාගයෙක් විදිහටත් අර්ධ මනුෂ්‍යයෙක් විදිහටත් ජීවත් වෙන්න. තමන්ට ආයේ කවදාවත් මනුෂ්‍යයෙක් වෙන්න බෑ කියලා දැනගත්ත කුමාරයා කැලේ පැත්තට යන්න ගියා. නමුත් තමන්ගේ ආදරවන්තය දාලෙන්න වෙච්ච එක ගැන කුමාරයා ගොඩක් දුකින් තමයි හිටියේ. මේ අතරේ කුමාරිය තමන්ගේ කුමාරයාව හොයාගෙන ආවා. මුළු මාලිගය පුරාම හෙව්වත් ඇයට ඔහුව දැකගන්න නම් පුළුවන් වුණේ නැහැ. ඊළඟට ඇය රජබිසව ළඟට ගිහින් කුමාරයා කොහෙද කියලා ඇහුවා. නමුත් මෑණියන් ළඟත් ඒකට උත්තරයක් තිබුණේ නම් නැහැ. ඊළඟට ඇය පිය රජතුමා ළඟට ගිහින් තමන්ගේ ස්වාමියා කොහෙද කියලා ඇහුවා. අවසානයේදී පිය රජතුමායි බිසවයි එකතු වෙලා මෙච්චර කල් කුමාරියට කිව්වේ නැති රහස කියන්න පටන් ගත්තා. ඒ වෙලාවේ කුමාරිය තමන්ගේ ස්වාමියා ගැන දරා ගන්න බැරි තරම් දුකකට පත් වුණා. නමුත් මෙච්චර කල් ඒ රහස ඇයගෙන් සඟවාගෙන තැබීම ගැන නම් ඇය කැමති වුණේ නැහැ. ඒ ගැන හිත හිත ඇය ගොඩක් දුක් වුණා. නමුත්
ඇය තාමත් කුමාරයාට ආදරේ නිසා ඔහුව සොයන්න යන්න තීරණය කළා. සේවිකාවෝ කුමාරයා කැලේ පැත්තට ගියා කියලා කුමරිය අතින් කිව්වා. ඒ නිසා ඇය නාගබණ්ඩාර සෙවීම සඳහා කඳුහෙල් වනාන්තර තරණය කරා. ඇය තනියම දීර්ඝ ගමනකින් පසුව නාගබණ්ඩාර ඉන්නේ කොහෙද කියලා හොයාගත්තා. ඇය දැක්කා ඔහු ගසක් මුල නිදාගෙන ඉන්නවා. ඒ වන විටත් කුමාරයා නාග රූපයක් සහ මනුෂ්‍ය රූපයක් අතර සිර වෙලා තමයි හිටියේ. කුමාරයාව හොයාගෙන මෙච්චර දුරක් ආපු එකටත් කුමාරයාගේ මේ ස්වරූපයට බය නැතුව ඔහු ළඟට ලං වෙලා ආදරය කරන මේ කුමරියව දැකපු නාග දෙවියන් ආදරය සහ විශ්වාසය නිසා ඔවුන්ට ආශිර්වාද කරා. ඒ සමගම කුමාරයාගේ ශාපය බිඳී ගිහිල්ලා නාගබණ්ඩාර යළිත් පූර්ණ මනුෂ්‍ය ස්වරූපයට පත් වුණා. කුමරිය තමන්ට කරන අසීමිත ආදරය නිසා තමන්ගේ ශාපය බිඳලා නැවතත් ලස්සන කුමාරයෙක් වෙන්න ලැබිච්ච එක ගැන නාගබණ්ඩාරගේ හිතේ ලොකු සතුටක් තිබ්බා. ඔහු වැඩියෙන් කුමරියට ආදරය කරා. අවසානයේදී මේ දෙදෙනා මාලිගාවට එන්න පිටත් වුණා. තවත් අවුරුදු ගානකට පස්සේ කුමාරයා රාජධානියේ රජුබවට පත් වුණා. ඔන්න මේ කතාව අහන ඔයාලත් ආදරය කරුණාව නිසා තමන්ගේ වගේම අනුන්ගේ ජීවිතවලටත් යහපත් දේවල් ලැබෙනවා කියලා හිතට ගන්න ඕනි.